කීයද එක? 150යි. දැන් ඕවද කරන්නේ උතර බිස්නස් එක? උස. නම් මොකද මෙයාගේ? හා? බාතියලු. බබා කවුද ගෙදර ඉන්නේ? මායි මහත්තයා විතරයි ඉන්නේ බබා. මහත්තයා මොනවද කරන්නේ? මහත්තයා ටිකට් එකුණන් ලොතරයි. ආ යා සුයිප්පි කොන්නවා. ඔව්. මෙයාගේ මොන්ඩිසෝරි සල්ලි දෙන්නේ ඉතින් මේ වගේ කුල්ලා තමයි ඉතින්. මේ දවස්වල මහත්තයාට රස්තාවක් නෑ. කලින් අල්පයක වැඩ කරේ මත්තකොට දැන් ඒකට යන්නෙත් නෑ. මට ඕනි හොඳ තැනකට ගේන්න මහත්තයා බබාව. මොන්ඩිසෝරි සල්ලි තමයි දෙන්න ඕනේ සර්. ඒක දෙන්න විදියන්නද ඉන්නේ දැන්? කීයක් යනවද මොන්ඩිසෝරි වැඩවලට? මේ මාසෙ 12 ඉඳලා 10000ක් දෙන්න ඕනේ හදලා. දැන් ඒක හොයන්නද ඔය දැන් මහන්සි වෙන්නේ? ඔව් සර්. බබා කාලා තින්නේ? නෑ තාම නෑ. ඔය එන්න ඇතුළට බාතිය. අනේ එන්න බයයිද? යා. අවු. එන්න ඇතුළට බූම් එකේ යන්. කොහමද? ආයි ආසයිද? බබුතේ. හරි බබා කමන්නේ. නේ? දැන් මොන්ඩිසෝරි යන්න තින්නේ. ඔව් කියන්නේ. ඈ? දැන් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? බාතිය. එහෙනම් ලොකු වෙලා හොඳ ළමයෙක් වෙන්න ඕන හොඳේ. මොන්ඩිසෝරි එකට යන 10000 මන් දෙන්නම්. බබාව මොන්ඩිසෝරි ආව ඩෙඩික් කරගන්න. ලොකු කිනස් මොන්ඩිසෝරි යන්න ඕන හොඳේ. ආ ඔයාට ඕන අම්මට දෙන්නද? බබා ගන්න. තංකු කියන්නේ. මේ මොන්ඩිසෝරි යන්න ඇඳුම් මේවා තියනවද? බෑග් එකක් නම් තියෙනවා. තව වතුර බෝතලයක් ගන්න ඕනේ. පැන්සල් පෙට්ටියක් ගන්න ඕනේ. ඒව තමයි ගන්න ඕනේ සර්. හරි බලමුකෝ මං තාම මොකක් කරු දවස් තිබ්බොත් හරි සර්. මං අනිවාර්යෙන් අනේ කරන්නම්. ගොඩාක් පිං හරි බබාගේ වැඩ ටික බල්ල කරගන්න වේද? හරි සර්. බයි. බයි කියන බුද්ධ. බයි. උත්සාරණයි. පිටා ගියා. අපි යනවා එහෙනම්. හරි උම් එකක් දෙන්න. සර්. බයි. මගේ කාර් එක වල ලොකු වෙලා කාර් එකක් ගන්න. ලොකු වෙලා කාර් එකක් අරන් අම්මා දාන්න යන්න. සතුටෙන්ද කොහෙද ඉන්නේ දැන්? අපි යනවා එහෙනම්. සර්. අනේ ගොඩාක් පිං සර්ට. බුදු බවත් දෙන සර්ට. සර්ලා කියන්නේ මිනිස්සු හරියට වටිනවා සර් අත්තරන්ලා සර්ලා. අම්මයි තාත්තට අත්තර සේවගේ පුතෙක් ඇදුවා කියන්නේ ලොකු පිනක් මේ රටට සර්. මාරු පොඩි එකව. බයි.